Hi යාළුවනේ Art of Cooking අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක නම් පොඩ්ඩක් පරණයි. පෙබරවාරි මාසේ තමයි මේ වීඩියෝ එක කරේ. නමුත් අපිට එක එක හේතු හින්දා දාගන්න බැරි වුණා. අපේ යාළුවා දන්නවා ඇතිනේ පෙබරවාරි මාසේ මගේ බර්ත්ඩේ එක තිබ්බා. අන්නේ ඒකේ vlog එක තමයි මේක. ඉතින් එදා කේක් නම් කැපෙන්නේ නැහැ. මට බඩු වගේක් ගන්න මේ ටවුන් එකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මුලින්ම ගියා ශ්‍රේයානි එකට ඇඳුම් බලන්න තමයි ගියේ. උනාට ඇඳුම් ගත්තේ නෑ මං හිතන්නේ. දැන් මතකත් නෑ vlog එක පරණයි. කොහේ ගියත් කිචන් අයිටම් තිබ්බොත් මං අනිවාර්යෙන් බලනවා. කොහොම හරි ඇඳුම් ගන්න ගිහින් ඇඳුම් අරන් එන්නේ නෑ. අනිවාර්යෙන් වෙන මොනවා හරි පොඩි විචූර්ණ වගේ අයිටම් එකක් අනිවාර්යෙන් අරන් එනවා. කොහොම හරි ඔන්න එදා ඇඳුම් නම් අරන් නැහැ මම. බබාට ඉතින් ටවුන් එකට ගියොත් අනිවාර්යෙන් චිල්ඩ්‍රන් පාක් යන්න ඕන. ඊට පස්සේ අපි ඉතින් එයාව චිල්ඩ්‍රන් පාක් එහෙම එක්කන් ගියා. ඒ වෙලාවේ ගොඩක් රෑ වෙලා මං හිතන්නේ. කවුරුත් නෑ මේ චිල්ඩ්‍රන් පාක් එකෙත් බබාලා. ඒ වුණාට ඉතින් මෙයාට තනියම සෙල්ලම් කරන්න ඕන වුණා. ඊට පස්සේ ඉතින් එයාට සෙල්ලම් කරන්න අපි වෙලාව දුන්නා. කුරුණෑගල කට්ටිය නම් ඉතින් වැවරවම දන්නවනේ. ඈතින් මේ අතගල තමයි පේන්නේ. ඔන්න මම ඉතින් ෂොට්ස් දෙක තුනක් ගත්තා ඔයාලට වැවරවම බලන්න. හරිම ලස්සනයි ඉතින් රෑට. ගොඩක් රෑ වෙලා හින්දා සෙනග නැහැ. අපි ඉතින් වැවරවමට ආවොත් අනිවාර්යෙන් මේ කොත්තුවේ රස බලනවා. රුපියල් 200ක් වගේ පොඩි ගාණක් එන්නේ පොඩි ප්‍රමාණයක් ඉතින්. ආර රස බලන්න ඒ වෙලාවේ ෆීලින් එකත් එක්ක මාරුම වටිනවා. අපි ඒ වෙලාවේ රෑට කෑම අරගෙනත් හිටියේ. ඒ වුණාට ඉතින් ආසාවට මේක ගත්තා. පොඩ්ඩක් ඉන්න. ඔයාලා ඒත් බලයිකෝ අයියා දුන්නේ නැද්ද gift එකක් කියලා. අයියා මට gift එකක් දුන්නා. මෙච්චර දවසක් අපි කැම් එකෙන් නේ වීඩියෝ කරේ. ඉතින් අයියා මට ඒ වෙනුවට ෆෝන් එකක් අරන් දුන්නා. iPhone 15 එක තමයි අරන් දුන්නේ. ඒක තමයි බර්ත්ඩේ gift එක උනේ. දැන් මේ වීඩියෝ එක කරන්නේත් ඒ ෆෝන් එකෙන් තමයි. ඉතින් ওই විදියට තමයි අපි එදා දවස ගත කරේ. අපි ඉතින් ටික වෙලාවක් බබා එක්ක ඉඳලා වැවරවමෙත් ඇවිදලා ඉඳලා රෑ වෙලා ගෙදර ආවා ඉතින්. පොඩ්ඩක් බලන්නකො ඉතින් වටපිටාව. අලුතින් ඉතින් ෆෝන් එකක් අරන්නේ. ඒ හින්දා ඉතින් වීඩියෝ එකක් ඔන්න කරනවා. වටේම පෙන්න රිලවට කණ්ණාඩි අහුණා වගේ තමයි ඉතින්. අපි ඔන්න ගෙදර ආවා. ඔන්න යාළුවනේ ඉතින් අද vlog එක අවසానයි. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ හැමෝටම. මේ හිටියා වගේම ඉස්සරහටත් අපිත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න.